ලංකාව කියන රටේ නිහඬියාව තුළින් කවදාවත් උත්තර ලැබෙන රටක් නෙමෙයි. හැමදේම කතා කරලා කෑ ගහලා තමයි දේවල් ලබා ගන්න තියෙන්නේ. එතකොට අපේ රට ගත්තාම රටේ විවිධ ශේෂවල විවිධ ආකාරයෙන් ගැටලු තියෙනවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රටේ මේ දුරකථන සේවාව පිළිබඳව ගැටලුව. දුරකථන සේවා සම්බන්ධයෙන් ගත්තාම පස්සේ අපිට මේ දුරකථන සේවා සාධාරණ විදිහට ලැබෙනවද? එතකොට අපි මේ ගෙවන මුදලට සාධාරණ සේවාවක් එම ආයතන වලින් ලබා දෙනවද? රටේ 90%කට වඩා ප්‍රමාණයක් දුරකථන සේවා භාවිත කරනවා. 90%ක්ම භාවිත කරනවා. ඒ හැමෝම භාවිත කරන්නේ මුදල් ගෙවලා තමයි. වොයිස් කෝල් එකක් ගත්තත් එහෙමයි, අන්තර්ජාල පහසුකම් ගත්තත් ඒ සියල්ලටම මුදල් ගෙවලා තමයි මේ පහසුකම ලබා ගන්නේ. ඒතර මේ පහසුකම අපිට සාධාරණ විදිහට ලැබෙනවද? උදාහරණයකට වොයිස් කෝල් එකක් ගත්තාම පස්සේ කෝල් එක ගත්තාම අනිත් පාර්ශ්වයට ඇහෙන්නේ නැහැ. අන්තර්ජාලය ගියා අන්තර්ජාලයට යන්න බෑ, හිර වෙනවා. වීඩියෝ එකක් බලන්න බෑ. හැබැයි ඊට අවශ්‍ය මුදල් ප්‍රමාණය ආයතන විසින් අය කරගෙන තියෙනවා. ඊට අමතරව මිනිස්සු නොදැනුවත්ව තමන්ගේ ඩේටා ටික කපලා කෝල් චාර්ජස් අරගෙන. එතකොට ඒවා දන්නේම නැහැ. එතකොට මේව නියාමනය වෙන්නේ නැහැ. එතකොට මේව නියාමනය කරන රටේ කායතනයක් පිහිටවල තියෙනවා. ඒ තමයි විදුලි සංදේශ නියාමන කමිෂන් සභාව. එතකොට විදුලි සංදේශ නියාමන කමිෂන් සභාව විසින් මේව පිළිබඳව සොයනවද, මේව නියාමනය කරනවද නැද්ද කියන එක ගැටලු සහගතයි. මම දකින්නම් අද විදුලි සංදේශ නියාමන කමිෂන් සභාව හුදෙක් රටේ රජය විසින් පනවන ලදන බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කටයුතු සිදු කරන හැරෙන්න මේ දේවල් කිසි දෙයක් සොයලා බලන්නේ නැහැ. ඇත්තටම රටක දියුණුව පවතින මේවා පිළිබඳව සොයන්න ඕන. ඒ ආයතන නියාමනය කරන්න ඕන. සරලම දේ තමයි රටක ඩේටා ප්‍රමාණයක් විකිණෙනවා නම් විකිණෙන මිල සාධාරණද? වොයිස් කෝල් එකකට යන වොයිස් චාර්ජස් එක සාධාරණද? එතකොට ඒක අධ්‍යයනය ඒව බලන්න. පිරිවැයට ගැලපෙනවද? ඒක අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කරලා ඒකට සාධාරණ මිලක් තීරණය කරලා ඒක රජයේ විසින් ඒව කරන්න ඕන. ඒක රජයේ විසින් කරනවා කියන්නේ ඒකට අවශ්‍ය කටයුතු කරන්නේ විදුලි සංදේශ නියාමන කමිෂන් සභාව. ඒකට ඒ ආයතන විසින් කටයුතු සිදු කරන්නේ නැහැ. එතකොට මේ රටේ මේ මිනිස්සුන්ට වෙන අසාධාරණයට උත්තරයක් කොහෙන්ද එන්නේ? උත්තරයක් එන තැනක් නැහැ. එතකොට අපිට එකම දේ කරන්න තියෙන්නේ මේක සමාජ කතිකාවක් බවට පරිවර්තනය කිරීම විතරයි. එහෙම කළා මේක මේ රජයට එහෙම නැත්නම් මේ ආයතන වලට දැනුම් දීම. ඒ තුලින් සාධාරණත්වය ලබා ගන්න විතරයි අපේ වගේ රටක පුළුවන් ක්‍රමය. එහෙම නැතුව රාජ්‍ය යන්ත්‍රණය හෝ මේ ආයතනවල තියෙන ක්‍රියාපටිපාටි වලින් කවමදාවත් ලැබෙන්නේ නැහැ උත්තරයක් 100%ක්ම එහෙම තමයි. ඊට අමතරව මේට අදාළව සේවා සපයන ආයතන ගත්තාම පස්සේ ඕගොල්ලෝම මේ හොට්ලයින් වලට කතා කරලා ඇහුවාම ඒගොල්ලෝ දෙන උත්තර ඕගොල්ලෝ දන්නවා. ඒතකොට ඒගොල්ලෝ මොනවා හරි සරල උත්තරයක් දීලා ඒතින් ප්‍රශ්නේ ඉවර කරලා දානවා. නමුත් සාධාරණ උත්තරයක් අපිට ලැබෙන්නේ නැහැ. එතකොට මේකට උත්තරයක් කවදාවත් හම්බෙන්නේ නැහැ. එතකොට මේක ඇත්තටම බලනකොට ලොකු සූරා ගෑමක්. මේ මිනිස්සුන්ගේ සූරා ගෑමක් සිද්ධ වෙන මිනිස්සුන් නොපෙනෙන ප්‍රමාණය සූරා කරනවා. එතකොට මේ සූරා ගෑමට කොහෙවත් උත්තරයක් දෙන්නේ නැහැ. සාධාරණ උත්තර ලැබෙන්නේ නැහැ. ඉතින් මම මේක බලාපොරොත්තු වෙන්නේ මම මේක ඩීටේල්ස් එකකින් අරගෙන කතා කරන්න මයික ලොකු ඩීටේල්ස් ප්‍රමාණයක් නැහැ. ඒතකොට මේවා ඩීටේල්ස් තියෙන අයත් ඇති. එතකොට ඒ කෙනෙකුට කියන්නේ මේක මීට මට වඩා හොඳට මේක සමාජගත කරන්න. මේක සමාජ ප්‍රශ්නයක්. මොකද මේ අපි පුළුවන් තැන් වලින් මේ රටේ දින මේ හිඩැස් වහන්න ඕන. එක්කෝ මේක රාජ්‍ය යන්ත්‍රයෙන් වහන්න ඕනේ. එහෙම නැත්නම් මේක පුරවැසි විදියට අපි වහන්න මොනවා හරි වැඩ පිළිලක් කරන්න ඕන. එක්කෝ මේක සමාජගත කළා හරි මේක අපි කරන්න ඕන. මොකද හේතුව මේ ප්‍රශ්නේ පොදුවේ ගත්තා රටේ දුරකථන භාවිත කරන හැමෝටම තියෙනවා. එතකොට එහෙම තිබුණට කවුරුවත් මේක කතා කරන තැනක් නැහැ. ආයතන ඒ අදාළ දුරකථන ආයතන කතා කර සාධාරණ උත්තරයක් හම්බෙන්නේ නැහැ. අපි මේක සමාජ ප්‍රශ්නයක් විදිහටවත් මේක විනිච්චොත් ඉස්සරහට අරගෙන ගියොත් අපිට ඉතින් උත්තරයක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. එතකොට මට වඩා තොරතුරු දන්න අය මේක ඇති. ඒවා කතා කරලා මේක අපි සමාජ කතිකාව නිර්මාණය කරනවා. අඩු ගන්න මේකෙන් එක දෙයක් හරි අපි හදාගමු. ඒ මෙහෙම අපිට අනිත් දේවල් අත තියන්න පුළුවන්. ඒකින්ද මම කියන්නේ අපි නිහඬ වෙන්න තාක්කල් අපිට අසාධාරණ හැමදාම සිද්ධ වෙනවා. අපි කතා කරන කොහේ තැනක් පටන් ගන්න ඕන. ඉතින් මේක හොඳ තැනක් කතා කරන්න අවස්ථාවක්. මට වඩා හොඳට තොරතුරු දන්න අය ඇති. ඔවුන් මේ කතා කරලා මීට අවශ්‍ය කටයුතු සිදු කරන්නයි කියන කාරණේ තමයි දීපත් කරන්නේ. මේ සම්බන්ධව කතා කරන බොහෝ කරුණු කියන්න පුළුවන්. නමුත් මට වඩා හොඳට හැමෝම දන්නවා තම තමන් පාවිච්චි කරන දුරකථන
සමාගම් එක්ක තියෙන ගැටලු, තමන්ට තියෙන data ප්‍රශ්න, voice call ප්‍රශ්න, ඒවට අය කරන පිළිබඳ ප්‍රශ්න, වෙනස් සේවා ගත්තාම කොහොමද අය කරන්නේ? අපි දන්නේ නැතුව අපේ සේවා ඇක්ටිව් කරලා තියෙන්නේ කොහොමද? ඕවා ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම කතා කරන්න අපි ඉස්සෙල්ලා කතිකාව නිර්මාණය කරන මේක වැරදි කියන එක අපි මිනිස්සුන්ට කරන. මොකද මේ වීඩියෝ එක දැකලා මේ වීඩියෝ එකට ඔයගොල්ලෝ කමෙන්ට් එකක් හරි ලයික් එකක් හරි දාලා මේක තහවුරු කරලා දෙන්න. ඒක එහෙම නැත්නම් ඒක පැත්තක් එහෙම ඕනෙ නැහැ. මේක ඕගොල්ලෝ හදන්නකො මේක දැකලා හරි මෙතනින් එහාට ඊට වඩා හොඳ වීඩියෝ එකක් හදලා මේක සමාජයට ගිහිල්ලා දාන්නකො. ලොකු උදව් ඒක. එතකොට මේක ප්‍රශ්නයක් විදියට පිළිගනි සමාජයේ. එහෙම නොවන තාක්කල් හැමදාම අපිට මේ ප්‍රශ්නේ මේ විදියට විඳින්න වෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ පිළිබඳව සොයලා බලන්න කියන ඉල්ලීම කරනවා. මගේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. ඔයගොල්ලෝ සුසු කටටක් ඉදිරියට කරගෙන යන්න.